කාර්, වෑන්, ලොරි, බයික්, ත්‍රීවිල් වගේ වෙනත් වාහන ගේම් එකට දාගන්න විදිය දන්නේ නැද්ද? ගොඩක් අය මොඩ් ඩවුන්ලෝඩ් කරනවා. ඒත් ගේම් එකට ඇඩ් කරන්න දන්නේ නැහැ. මම අද කියලා දෙනවා මේ වීඩියෝ එකෙන් හරියට මොඩ් දාගන්න විදිය. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා තනියම මොඩ් එකක් දාගන්න. මේ තියෙන්නේ මම දාගත්ත ලොරි මොඩ් එකක්. බයික් වලට ආස කට්ටියට බයික් මොඩ් එකක් දාගන්නත් පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැද්ද? එහෙනම් පහළ තියෙන රතු පාට subscribe button එක දැම්ම click කරන්න. bell icon එකත් all දාලා තියාගන්න. Driving World DW channel. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අපි මුලින්ම බලමු අපිට ඕනි වාහනයක් කොහොමද download කරගන්නේ කියලා. අපිට mod download කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි YouTube එකෙන් download කරගන්න පුළුවන්. අනික Play Store එකෙන් download කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු YouTube එකෙන් download කරගන්න විදිය. අපි මුලින්ම YouTube app එක open කරගන්නවා. අපි ඉස්සෙල්ලාම බලමු van එකක් download කරගන්න විදිය. මම දැන් search කරනවා KDH mod busit කියලා. දැන් ඔයාලට පේනවා KDH van ඇවිල්ලා තියෙනවා. අපි ඒ වගේ තව එකක් search කරලා බලමු. මම දැන් search කරා lorry mod busit කියලා. දැන් ඔයාලට පේනවා lorry වල වීඩියෝ ඇවිත් තියෙනවා. මේ විදිහට කැමති වාහනයක් YouTube එකේ හොයාගන්න පුළුවන් search කරලා. අපි බලමු 3 wheel එකක් ගන්න විදිය. අර විදිහටම search කරනවා 3 wheel mod busit කියලා. එතකොට මේ වගේ wheel mod එනවා. මම ඔයාලට කලින් පෙන්නපු wheel එක තමයි මේක. මම මේක දැනටමත් download කරලා තියෙන්නේ. මේවා download කරන්න මෙහෙමයි. වීඩියෝ එක දාපු එක්කෙනා comment section එකේ හරි description එකේ හරි link එක දාලා තියෙනවා. link එක click කරලා ගිහිල්ලා download කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු Play Store එකෙන් download කරන්න කොහොමද කියලා. මුලින්ම Play Store app එක open කරගන්නවා. මේ විදිහට mod busit කියලා search කරනවා. මේකේ අපිට app එකකින් තමයි වාහන ගන්න තියෙන්නේ. මේ හැම app එකකින්ම ගන්න පුළුවන්. මේ හැම app එකේම වාහන mod දාලා තියෙනවා. අපි එක app එකක් බලමු අරගෙන. ඔයාලට download කරන විදිය පෙන්වන්න ඕන නිසා මම මේ කහ පාට app එක download කරලා පෙන්වන්නම්. අපි දැන් බලමු app එකෙන් download කරන්නේ කොහොමද කියලා. app එක open කරගන්න. මේ විදිහට තමයි app එක තියෙන්නේ. උඩම තියෙනවා bus, lorry, car, bike, map mode තියෙනවා පැත්තක. car එකක් download කරලා බලමු download කරන විදිය. හරි දැන් ඔයාලට පේනවා එක එක જાතියේ car mode ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මේ පල්ලෙහාට ගොඩාක් තියෙනවා තව. මම මෙතනින් මේ කාර් එක තෝරගන්නවා. මේක download කරන්න හරිම ලේසියි. මේ යට තියෙන බටන් එක එකපාරක් ඔබපුවාම මේක download වෙනවා. හරි දැන් ඔයාලට පේනවා download වෙන විදිය. දැන් තමයි හොඳම ටික තියෙන්නේ. දැන් බලමු game එකට add කරගන්න විදිය. මෙතනින් ඔයාලා බලාගන්න mod එකේ නමයි download වෙලා තියෙන folder එකේ නමයි. මේ රතු පාට බටන් එක උඩින් තියෙන folder එකේ නම. ඔයාලට පේනවා මෙතන මගේ තියෙන document busit mod කියලා. මේ තියෙන mod එකේ නම Lamborghini කියලා. හරි අපි දැන් බලමු game එකට දාගන්න විදිය. mod එකක් game එකට දාගන්න option දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි Exarchive app එකෙන් දාන්න පුළුවන්. දෙවෙනි එක තමයි කෙලින්ම game එකෙන්ම දාන්න පුළුවන්. අපි මුලින්ම බලමු Exarchive app එකෙන් දාන විදිය. මේකට Exarchive app එක තියෙන්න ඕනි. app එක නැති කෙනෙක් ඉන්නවා නම් app එක download කරගන්න. හරි අපි Exarchive app එක open කරගන්නවා. ඊට පස්සේ මගේ ෆයිල් එක ඇවිත් තිබ්බේ document කියන ෆයිල් එකට. ඒ ෆයිල් එක ක්ලික් කරගන්නවා. මේ තියෙන්නේ Lamborghini කියලා ඒ ෆයිල් එක. මේ ෆයිල් එක copy කරගන්න ඕනි. මේක ටච් කරගෙන හිටියා යටින් එනවා මේ වගේ copy කරගන්න. copy කළා උඩ තියෙන මේ black file එක බපුවාම ආයෙ පිටිපස්සට යනවා එකපාරක්. ඊට පස්සේ මෙතනින් මේ busit කියන ෆයිල් එකට දාන්න ඕනි. මෙතනින් mod කියන ෆයිල් එකට දාන්න ඕනි. මගේ කලින් mod වගේක් දාලා තියෙන්නේ. මෙතෙන්ට paste කරන්න ඕනි ෆයිල් එක. දැන් mod එක වැටලා තියෙන්නේ game එකට. ඔයාලට පේනවා mod එක game එකට වැටලා තියෙනවා. අර තිබ්බ ස්ටිකර් එක නෙමෙයි තියෙන්නේ වෙන ස්ටිකර් එකක් හැබැයි ඇවිත් තියෙන්නේ. දැන් මෙතනින් මේ ෆයිල් එක delete කරොත් game එකෙන් අර mod එක අයින් වෙනවා. mod එක play කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ මෙහෙම දැම්මා කියලා. අපි බලමු දැන් game එකෙන්ම දාගන්න විදිය. හරි මුලින්ම game එක open කරගන්න. ඔයාලා දන්නේ නැති දෙයක් තියෙනවා නම් අපිට පහලින් comment එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ පිළිබඳව කතා කරමු. මෙතන පහළම තියෙනවා mod කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මේ යට තියෙන input කියන එක ටච් කරන්න. දැන් අපිට එනවා device gallery file manager කියලා දෙකක්. එතනින් device gallery කියන එක ටච් කරන්න. ඒක ටච් කරාම අපේ folder ටික open වෙනවා.
මෙතනින් අපි ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එක තෝරගන්න ඕනි. ෆෝල්ඩර් එක තෝරලා ටච් කරාම වීඩියෝ ඇඩ් එකක් ප්ලේ වෙනවා මේ විදියට. දැන් කරන්න තියෙන්නේ අපිට ගෑරේජ් කියන එක ටච් කරලා ගෑරේජ් එකට ගිහිල්ලා අපි ඩවුන්ලෝඩ් කරපු මොඩ් එක යූස් දෙන්න. මං හිතනවා ඔයාලට මොඩ් දාන විදිය සරලව තේරෙන්න ඇති කියලා. අපේ වීඩියෝ එක හොඳයි නම් අපිට ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවා මොඩ් එකක් දාගන්න දන්නේ නැත්නම් එයාටත් බලන්න ෂෙයා කරන්න. මොඩ් එක තෝරලා මේ යට තියෙන කොළ පාට යූස් කියන බටන් එක ක්ලික් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. Driving World DW channel.